අයියක්කේ නංගි මල්ලි මේ ඉස්තරෝම සුබ රාත්‍රියක් කියලා අපි හිතනවා. අද දැන් වෙලාව කීයද? දැන් 9 කාලයි. දවස් 4ක් අපි සාර්ථකව අපේ මිනිස්සු වෙනුවෙන් අයහපත් කාලගුණික තත්ත්වෙන් බැටකාපු අපේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන් බත් පාර්සලයක් හදාගන්න, වතුර කෝප්පයකට වතුර ටිකක් දාගන්න අපි එකතු වුණා. ඒ එකමුතුවට සිරාවටම එක මැසේජ් එකක් දැම්ම, එක පෝස්ට් එකක් දැම්මා. ඒ පෝස්ට් එකට අපිව විශ්වාස කරලා මෙතනට ආපු අයියලක් කළ හැමෝටම ස්තුතියි හොඳේ. ඊට පස්සේ ඊළඟ කාරණාව මේක ඇතුලේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ කොහොමද උඩුදිව්වේ කියලා දැම්මුණු රටක් දන්නවා. හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙද්දිත් අපිව තනි කරන්නේ නැතුව නුවර නගර සීමාව ඇතුලේ ආයතන වල ඉන්න ඉහළ නිලධාරීන්ගේ ඉඳන් සාමාන්‍ය අපේම සහෝදර සහෝදරිය දක්වා මෙතනට ඇවිල්ලා මල්ලි උඹලට කරදරයක්ද නැන්දල මාමලා ඇවිල්ලා පුතේ වලට කරදරයක්ද නැද්ද කියලා අපිව නිරන්තරයෙන්ම හෙව්වා. වීල් පාක්කකින් අයියලා මල්ල බව කාටද මොකද්ද මල්ලි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද අපෙන් වෙන්න ඕනේ කියලා ඇහුවා. ඇත්තටම නුවර මිනිස්සු මේක නිසා එකතු වුණා. ඒකට අපි ගැන සතුටු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒකට නුවර කට්ටියට බොහොම ස්තුතියි. ඊට පස්සේ මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි මිනිස්සු වෙනුවෙන් බඩු බාහිර ආදිය දෙන්න ගාල්ල, මාතර, හම්බන්තොට, කඩවත, කිරිඳිවැල, ඊට පස්සේ එතන යන හලාවත, මීගමුව ඒ සයිඩ් එකේ වගේම පොළොන්නරුව පැත්තේ ඉඳන් අපිව විශ්වාස කරලා ගොඩාක් කට්ටිය ආවා. ඉතින් ඒ කට්ටියට අපි මේක අවස්ථාවක් කරගන්න ඕනේ. ඔයාලා අපිව විශ්වාස කරා අපි ඒ විශ්වාසය අකුරටම රැක්කා. පොත් දෙකක් තියෙනවා. බාණ්ඩ ආවේ කීයටද? ආපු බාණ්ඩ මොනවාද? ආව බාණ්ඩ ගෙනාවේ කවුද? මේ පොතේ තියෙනවා මේ බාණ්ඩ ගියේ කොහොමද? කාටද ගියේ? කොහෙටද ගියේ? කොපමණ ප්‍රමාණයකින්ද වගකීම් ගත්තේ කවුද? එතකොට මේ පොත් මේ විදිහට නඩත්තු වෙච්ච නිසා තමයි ලියන මහත්තයා ඔබතුමා ඒක කරපු නිසා තමයි මිනිස්සු අපිව විශ්වාස කරේ. ඒ විශ්වාසයෙන් මොන තරම් කාර්යබහුල වුණත් අපි රැක්කා. ඉතින් ඒක නිසා මෙතන මේසේ හිටපු ලියන මහතුරු කට්ටියටත් ඇත්තම ස්තුතියි හොඳේ. ඊට පස්සේ ඊළඟ කාරණාව දේශපාලනික කැලලක් මෙතන තිබ්බ. හැබැයි මම දන්නවා මෙතන අපේ කිසිම දේශපාලනයක් තිබ්බේ නැහැ. මෙතන අපේ කිසිම දේශපාලනයක් තිබ්බේ නැහැ. එහෙමනේ ඩීටීఐ? ඔව්. මෙතන තිබ්බේ නැහැ. මොකද මෙතන කට්ටිය එක එක මතිමතාන්තර තියෙනවා. හරිද? මේ වගේ ඇතුලේ Facebook එකේ අපි එකාට එකක් කිසිම හොඳක් හොඳයියක් නැහැ. ඉතින් හැබැයි මෙතනදී දේශපාලනය අදාළුනේ නැහැනේ. මෙතනදී අපි හැමෝම එකතු වුණේ මෙන්න මේ පොදු කාරණාවේදී මිනිස්සු අපි සංවිධානය වෙමු, මිනිස්සු අපි වෙනුවෙන් අපි එකතු වෙමු කියන කාරණාවේදී එකතු වුණේ. හැබැයි මේකටත් දේශපාලනය ගෙනල්ලා මේක අපිව අපහසුතාවයට පත් කරපු අය දැන් ලෝකයක් ඉදිරියේ අපහසුතාවයට පත් වෙනවා. අපිට ඒ කියන්නේ සතුටු නැහැ. ඉතින් ඒ කට්ටියට කියනවා අපි අද මෙතනින් අයින් වෙනවා. මොකද තවදුරටත් අපිට අයිය රණ්ඩු කරන්න බෑ. තව රණ්ඩු කරන්න අපිට තවදුරටත් රණ්ඩු කරන්න අමාරුයි. කට්ටියගේ මොරාල් එක කඩන්න අමාරුයි. අපි ඒක නිසා අද මෙතනින් අපි අයින් වෙනවා. ඉතින් විපක්ෂයේ മന്ത്രിවරු කට්ටිය හොවේවා කවුරු හොවේවා. හෙට ඉඳන් මෙතන පටන් ගන්න. අද අපි අන්තිම දවසේ කියද්දි තව තරුණ සෙට් එකක් කතා කරලා කිව්වා අයියේ හෙට ඉඳන් අපි මෙතන පටන් ගන්නවා කියලා. හරිද? එතකොට ඒ කොල්ල කෙල්ල සෙට් එකට හෙට ඉඳන් මෙතන වැඩේ පටන් ගන්න අනිත් කට්ටිය අපිත් සහයෝගය දෙන්න ඕනේ. ඒ කොල්ල කෙල්ල සෙට් එක හෙට හොඳට වැඩේ කරන්න කියලා අපි විශ් කරනවා. එතකොට අනිත් മന്ത്രിවරුන්ට කියනවා ඒකට අකුල් හෙලන්න එපා. අකුල් හෙලන්න නැතුව වෙන කොයි හරි ඉඳලා තව මොනවා හරි මිනිස්සුන්ට වැඩක් කරන්න ඔය කට්ටිය කීය හරි එකතු කරලා කොයිට හරි ගිහින් මිනිස්සුන්ට ආධාර ටිකක් දෙන්න. එහෙම නැතුව සල්ලිකාරයෙක් අල්ලගෙන ඒ සල්ලිකාරයෙක්ගෙන් සල්ලි ගසා කාලා තමන්ගේ නම දාගන්න ඒ මිනිස්යාගේ හැම යන්න മന്ത്രിවරයාගේ නම යන්න වැඩ කරන්න එපා. ඒ වගේ කැත වැඩ කරන්න එපා. අපි එහෙම කරන්නේ කැත වැඩ කරන්නේ කවුද කියලා හොඳටම දන්නවා. හොඳම කාරණාව මේ දැන් ආරංචි වෙච්ච දේ ඊයේ මෙතෙන්ට ඇවිල්ලා සත්තම දාපු විපක්ෂයේ විපුල කියලා නේ. විපුල කියලා മന്ത്രി කෙනාගේ පක්ෂයේ සමාජිකත්වයේ ප්‍රශ්න කරනවා කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා Facebook එකේ දාලා තිබුණා. එතකොට විපක්ෂ නායකතුමා මේ වගේ දේවල් කරනවා. ඒවා දෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි අපි එච්චර බලපෑමක් අපි කරා කියන සතුට අපිට තියෙනවා. එතකොට අනිත් පක්ෂවල ඉන්න නායකයෝ කොහොමද ඒ කට්ටිය ලස්සනට මේ ටික කරන්න කියලාත් අපි
බලාගෙන ඉන්නවා ලස්සනට බලාගෙන ඉන්න මේ ටික කොහොමද කරන්න කියලා. නේද? ඔව් අපි බලාගෙන ඉන්නවා කොහොමද ලස්සනට වෙන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ කරනවා. අපි අද මෙතනින් ගියත් මේ එක පණිවිඩයකින් දන නොදනන මිනිස්සුනේ අපි මේ එකතුනේ. මම පොඩි එකෙක් හැබැයි මට වැඩි වයසින් වැඩි අයියලා අක්කලාත් එක්ක අපි මෙහෙම කතා කරනදී කිසිම කෙනෙක් කිසිම තිබ්බේ නැහැ. අපි මන් දන්නවා මෙතන වතුර බොන්න නැති කට්ටිය හිටියා. ගෙදරට වතුර නැති කට්ටිය හිටියා. හැබැයි එකෙක් වතුර අරගෙන ගියේ නැහැ. අන්තිමේදී වැඩ ටික ඉවර වෙලා මල්ලි ගෙදර වතුර තියනවද නැද්ද කියලා අපි අහලා ඒ කට්ටියට තමයි වතුර බෝතලයක් දුන්නේ. එතකොට ඒකත් අහන්න ඕනේ. අපි අහන්න නැතුව ඒ කට්ටිය කවුරුත් ගත්තේ නැහැ. හරිද? එහෙමට මේකට මාර විතර ලින්ගත් වෙලා වැඩ කරපු කොල්ලෝ කෙල්ල සෙට් එකක් හිටියේ මෙතන ඉන්නේ හරිය අපි අන්තිම පොඩි පිරිස. හැබැයි මෙතන මාර තොගයක් හිටියනේ මේ දවස් 3-4 ඇතුලේ. ඉතින් ඒ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ මාරයි. එතකොට මේ අයියා ඇවිලිට ගාල්ලේ ඉඳන් මේ දවස් දෙක තුනේ ඇවිල්ලා අපිට මේ මාර විතර සපෝට් එකක් දුන්නේ. මාරයිනේ. මේ මාර දේවල් නේවා. ඒවා අපේ ජීවිතේ සමහර තැන්වල අපිට මතක් කරන්න පුළුවන් මං කියන්නේ. අපිට සෙට් එකෙද්දි කතා කරන්න පුළුවන් දේවල් මෙවුවා. ඒක නිසා මේවා මාරයි. අපි මේවා මෙතනින් එහාට ඉවර කරන්නේ නැතුව අපි ඊළඟ ප්‍රොජෙක්ට් එකක් විතර මම හිතනවා අපේ පුංචි උන්, ඒ කියන්නේ අපේ ඉස්කෝල වල පොඩි උන්ගේ පාසල් බෑග්, ඒ කට්ටියගේ සපත්තු ටික, එයාලගේ පොත්පත් ටික අපි ආයේ දීලා ඒ කොල්ලෝ කෙල්ලොන් ආයේ ලස්සනට hina වෙලා යවන්න පුළුවන් විතර අපි ඉස්කෝලේ යවමු. අපි ඒකට හොඳ වොලන්ටියර් කණ්ඩායමක් විතර ගොඩ නැගෙමු. එතකොට ඒකට ඕන විදියට අපිට සපෝට් කරන්න මිනිස්සු ගණනාවක් ඉන්නවා. අපි මේ විදියට ප්‍රශ්න නැති තැනක අපි නිදහස් තැනක අපි හම්බෙලා ඒ වගේ වැඩක් අපි සංවිධානය කරමු. සංවිධානය කරලා අපි මේ වොලන්ටියර් වැඩේ කරලා ඉස්කෝල වලට ගිහින් ගිහලා ඉස්කෝල වල ඉන්න උන්ට ඉගෙන ගන්න එකේ වැදගත්කම පෙන්නමු. ඉගෙන ගන්න එකේ වැදගත්කම පෙන්වන්නේ නැතුව සල්ලි බලයට මෙතෙන්ට ඇවිල්ලා චොර වෙන මිනිස්සුන්ට අත් වෙන ඉරණම කියලා දෙමු. හරිද? ඉගෙන ගත්තොත් මේ ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියලා පෙන්වලා දෙමු. මං කියන්නේ ඒ කියන්නේ අපේ පහළ පරම්පරාවේ ඉන්න කට්ටිය අර අධ්‍යාපන අර education is power. ඒ කියන්නේ දැනුම තමයි බලය වෙන්නේ. යන්නේ ඒක knowledge is power. ඒක තමයි වෙන්නේ. ඒක තමයි වැදගත් කියන දේ අපි පෙන්නමු. ඒක පෙන්වන්න අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා ඊළඟ වොලන්ටියර් වැඩේදීත් අයියලක් දාලා මේ විදියටම මගෙත් එක්ක එකතු වෙලා ඉඳීවි. මම කියන්නේ මම නෙමෙයි. ඔය කට්ටිය පටන් ගත්තත් අපි එතෙන්ට ඇවිල්ලා සහයෝගය දෙවි. මොකද මේක ඇතුලේ කිසිම නායකත්වයක් තිබ්බේ නැහැ. මේක ඇතුලේ තන්නේ ක්‍රම තිබුණේ සාමූහිකත්වයක් විතරයි. කිසිම නායකත්වයක් තිබ්බේ නැහැ. කිසිම අනකිරීමක් ඇත්තෙම නැහැ. අනිත් එකාගේ දුක සැප බැලුවා මචං කෑවද? මචං තේ එකක් බොමු. ඔබ කෑවේ නෑ නේද? උඹ මොකද කරන්නේ? මොකද අවුලෙන්ද? මචං මොකද හිසරදේ වගේ මොකද පැනඩෝල් එකක් දෙන්නද? අන්න ඒ ලව් එක මාරු විතර තිබුණා. මෙතන හිටියා නැන්දලා මාමලා ඇවිල්ලා අපිත් එක්ක සපෝට් කරා. ඒ කට්ටියත් තරුණ කාලේට ගියා පුතේ කියලා කිව්වා. ඒ වගේම බඩු බාහිර රජේ ගත්ත මිනිස්සු හාමුදුරුවෝ අපිට කෝල් කරලා තෙරුවන් සරණයි පුතේ ඔන්න අපේ ගමේ මිනිස්සු දැන් බත් ටිකක් කනවා කියලා කතා කරනවා. ඒකනේ මෙතන තියෙන සතුට. ඒ සතුට අද අපි අත්විඳිනවා. ඉතින් ඔයාලා හැමෝටම බොහොමත් ස්තුතියි අයියක්ගේ. නංගි මල්ලි. අපි නුවර මචං 360 කවර් කරා. ඔව් අපි නුවර අංශක 300ටම කවර් කරා. අද මන්දාරම් නුවරද කොහෙද ගින් එද්දි අපේ වාහනයක් කැඩුනා. වාහනයක් අලාබහලි වුණා. අපි ඒකටත් ලොවෙත් කීය හරි අපි ටික එකතු කරලා ඒ වාහනේ ගොඩ දාමු. අනිවාර්යෙන් ගොඩ දාමු. ඒක විතරයි පොඩි හරි ගිල්ටි එකට තියෙන්නේ. අනිත් දඩ අපි ඔක්කොම ගොඩ දැම්මා. ඉතින් අයියේ ඔයාලා හැමෝටම අනතුරක් ඒ අතරේ මල්ලිට අනතුරක් වුණා. ඒකොල්ලව ඒ පොඩි ප්‍රශ්න විතරයි අපි විතරුනේ. නැත්තම් කිසිම කහටක් නැහැ. මේ മന്ത്രിවරුන්ට දැන් മന്ത്രി කාමරය විවෘතයි. ලැට් එක හොදලා. ඔව් ලැට් එක හොදලා තියෙන්නේ. ඊට පස්සේ හෙට කියයි මෙන්න කුණු ටික වීසි කරේ නැහැ, අස් කරේ නැහැ කියලා නෑ. මෙන්න මේවා මේ හොඳට අස් කරලා තියෙන්නේ. දැන් බත් එලාගෙන කත හැකි. හරිද? එලාගෙන බත් කන්නේ කුණ්ණපුද කන්නේ කියලා ඔබතුමාලා ඕන විදියට ජවුසන්න ගන්න පුළුවන් විදියට අපි පරිසරය හදලා තියෙන්නේ. කුණු මලු ටික අතන දැන් අපි පිළිවෙලට ඒක බැහැර කරලා තියෙන්නේ. කොල්ලෝ වැඩක් කරන්නේ එහෙමයි. මේ කාලේ කොල්ලොත් එක්ක ඒ විදියට ගනුදෙනු කරන්න කොල්ලෝ ගාව මානුෂිකත්වයේ ඕන තරම් තියෙනවා. මිනිස් කොල්ලොත් එක්ක කෙල්ලොත් එක්ක මේ තරුණ පරම්පරාවත් එක්ක හොඳින් ගනුදෙනු කරොත් ඒ කට්ටියත් පෙරලා හොඳින් ගනුදෙනු කරනවා. හැබැයි සත්තමෙන් චණ්ඩි පාට වලින් ගනුදෙනු කරොත් එහෙම ඒ කටට වෙන්නේ මොනවද කියලා ඉතිහාසය හොඳට අපිට කියලා දීලා තියෙනවා. එහෙනම් අපි හැමෝම දැන් සතුටින් ගෙවල් වලට යමු. හෙට පොයේ දවසේ අපි ටිකක් ඕනනම් සෙට් වෙලා මොකක් හරි අපි එක්ක දියුරු ගල් බෝධි හරි නිකන් අපි සෙට්ලා පොඩි බෝධි පූජා මේ පින්කමකට වගේ අපි නිකන් සෙට් වෙන්න අපිට පුළුවන් නම් අපි එතෙන්ද වැඩේ කොට දාමු. එහෙම වුණත් නැතත් අපේ අනතුරටපත් වෙච්ච අපේම මිනිස්සුන්ව ඉක්මනටම ගොඩ යන්න අපි ඊළඟ වැඩ කරන්න අපි අනිවාර්යයෙන්ම ඕගනයිසින් නෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. අයියාගේ බොහොම ස්තුතියි.